අද මං ගෙනාවේ බජට් එකට වොච් හොයන කට්ටියට ගැලපෙන වොච් එක. මේක තමයි T800 Ultra කියන වොච් එක. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඔන්න guys මේක අපි අන්බොක්ස් කරා මන්නම් කලින් දැන් අන්බොක්ස් කරලා බලමු. මේක ඉස්සරහා පෙට්ටිය ගහලා තියෙනවා T800 Ultra කියලා. යටින් දීලා තියෙනවා wireless charging කියලා. size එක 1.99 කියලා දීලා තියෙනවා. magnetic charger එකකුත් යටින් පෙන්නනවා අපිට. අපි එහෙනම් මේක කලින් unbox කරලා බලමු. ඉස්සෙල්ලම. ඔන්න මේ විදිහට තමයි මේක පෙට්ටිය අරින් තියෙන්නේ. මේ විදිහට open කරගත්තා අපි. මම මේ කලින් ඕපන් කරා ඩැමේජ් තියෙනවද බලන්න. ඔන්න මම ඔයගලන්ට රිවිව් එකක් ගේනවා ෆුල් රිවිව් එකක් අද. ඉස්සෙල්ලා මේ විදිහට තමයි වොච් එකේ පැක් කරලා එවන්නේ ඒගොල්ලෝ. ස්ට්‍රැප් දෙක එවනවා. කම්ෆර්ටබල් ස්ට්‍රැප් දෙකක් තියෙන්නේ. එක එක පාට වලින් තියෙයි බ්ලැක්, ඔරෙන්ජ් ඒ වගේ. මේ තියෙන්නේ guys එකේ වයර්ලස් charging එක. charger එක. අපිට ඒක මැග්නට් එකක් විදිහට තමයි එන්නේ. මේ තියෙන අද වීඩියෝ එකේ වැදගත්ම කොටස වොච් එක. මේක ඉස්සරහට මම කියනවා ඕගොල්ලෝ වීඩියෝ එකේ පළවෙනි පටන් ගන්නකොටම දැක්කා වගේ හැංග් වෙච්ච රහස් ටිකක්. අපි බලමු මේ විදිහට ඔන් කරගෙන පොඩ්ඩක් බ්‍රයිට්නස් වැඩි කරමු. හරි. ඕගොල්ලන්ට පේනවා ඇති දැන් වොච් ෆේසස් තියෙනවා ලස්සන වොච් ෆේසස් ටිකක්. ඒකේ සමහර වොච් ෆේසස් තියෙනවා පොඩ්ඩක් ලයිව් විදිහට තියෙන්නේ. කියන්නේ අර දඟලන විදිහට ඔයගොල්ලෝ භාෂාවෙන් කිව්ව අපිට ඒක ඩයල් එක ෆෝන් එකෙන් කනෙක්ට් කරලා හදා ගන්න පුළුවන්. මේකේ තියෙන වොච් ෆේසස් ටික තමයි ඒ. අපිට ස්ක්‍රීන් ටෝච් එකක් හම්බ වෙනවා. මේක නම් එච්චර එළිය නෑ. හැබැයි ඉතින් සාමාන්‍ය පොඩි දෙයකට නම් ගන්න පුළුවන්. බැටරි වහිනවා. ඉතින් do not disturb තියෙයි. flight mode කියලා ඔප්ෂන් එකක් අපිට දීලා තිනවා. notification bar එක තමයි ඒ. මේක බලමු වොච් ෆේසස් තව Apple එකේ තියෙන වොච් ෆේසස් වල කොපි ටිකක් තියෙන්නේ. ඒ පැත්තෙන් notification bar එක තියෙයි. තියෙන watch face ටික. host ඒකේ තියෙනවා එක ටච් කරාම වෙනස් වෙන එක ඒවා. ඒක T900 කියන මොඩල් එකේ සමහර ඒවාට ඇවිල්ලා නැහැ. මේ පැත්තෙන් තියෙන notification bar එකක්. උඩින් තියෙනවා message බලන එකක්. ඔය ටික තමයි ඉස්සෙල්ලම home එකේ ඉන්න lock screen එකේ තියෙන්නේ. අපිට සමහර මොඩල් වල guys මේකේ password දාන්න පුළුවන් එකක් තියෙයි. මම නම් ගත්තේ අද ඒක නෙමෙයි. මේ බටන් එක ඩබල් ක්ලික් කරාම guys මේකේ home එකේ icon style එක වෙනස් වෙනවා. මේක තමයි තියෙන්නේ වන්න දාගෙන. apps නම් ගොඩක් තියෙනවා වගේ පේනවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. setting ගියා. ඒක අපිට පේනවා Siri change කියලා තියෙනවා ඒක. අයියම් settings. Siri කියලා option එකක් අපිට දීලා තියෙනවා. ඒකෙන් නම් කරන්නේ ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙද්දි විතරයි ඒක වැඩ කරන්නේ. අපිට වොච් එකෙන් කිව්වම ෆෝන් එකේ වැඩ කරන විදිහට තමයි ඒක දීලා තියෙන්නේ. about එක බලමු. අපිට power on off කරගන්න පුළුවන්. ඒක about එක දීලා තියෙන්නේ T800 කියලා. language එක අපිට වෙනස් කරගන්න පුළුවන්. කීපයක්ම තියෙන languages. ඒ රටවලට අදාළ අපි යම් back එකට තමයි. යට තියෙද ගොඩක් guys. ඉන්දුනීසියා ඒ වගේ විවිධ රටවල languages අපිට දීලා තියෙනවා. විශේෂත්වයක් තියෙයි guys මේකේ අපිට app එක ඕනි වෙන්නේ නැහැ. සමහර watch වල මේ වගේ app එක ඕනි වෙනවා අනිවාර්යයෙන්ම වෙලාව වෙනස් කරගන්න. අපිට මේකෙන්ම වෙලාව වෙනස් කරගන්න පුළුවන් feature එකක් දීලා තියෙනවා. දිනෙත් අපිට මේ විදිහට edit කරගන්න පුළුවන්. දිනේ, මාසේ, අවුරුද්ද ඒ වගේ. අපි හදලා බලමු edit වෙනවද කියලා. ඔව් guys ඒක හරියටම edit වෙනවා. අපිට backlight time එකත් මේකෙම වෙනස් කරගන්න පුළුවන්. off වෙන වෙලාව ඊට පස්සේ go back time කියලා එකක් තියෙයි. ඒ කියන්නේ 1 hour වෙනකන් තියාගන්න පුළුවන්. lock screen එකේදී ගිය page එක අපිට නැති කරගන්න නැති වෙන්න පුළුවන්. bed lamp එකක් තියෙයි. side creepers ඒ කියන්නේ side එක ඉබුවාම අපිට quick action එකක් ගන්න sports, blood pressure, health, tricycle ඒ වගේ option එකකට අපිට quickly යන්න පුළුවන් විදිහට දීලා තියෙන option එක. brightness එතනින් දීලා තියෙනවා. අපිට outdoor පාවිච්චි කරන්න පුළුවන් හොඳ brightness තත්ත්වයක් මේකේ තියෙනවා. කියන්නේ දවල්දී හොඳට පේනවා ඌව තිබ්බත්. අපි මේකේ options ටිකට ඊට පස්සේ ඉස්සෙල්ලාම අපි music phone එක කනෙක්ට් කරලා තියෙද්දි විතරයි මේක නම් music play කරන්න පුළුවන්.
ඊට පස්සේ මැසේජස් සෝෂල් මීඩියා වලින් ඔය ෆෝන් එකේ එන නොටිෆිකේෂන් සේරම ෆෝන් එක කනෙක්ට් කරලා තිබ්බොත් විතරක් මේකටත් එනවා. එතකොට ඔයාලට ක්වික් මේකෙන් බලන්න පුළුවන්. ටයිමින් දීලා තිනවා ස්ටොප් වොච් එක. ඒකත් හොඳට දීලා තිනවා. රීසෙට් කරන්න පුළුවන්. ආයි ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ දීලා තිනවා guys ටෙම්පරේචර් වෙදර්. ෆෝන් එක කනෙක්ට් කරලා තිබ්බොත් මේකේ වෙදර්ස් හැමතිස්සෙම අප්ඩේට් වෙනවා. අපිට බලා ගන්න පුළුවන් වොච් එකෙන්ම. ඊට පස්සේ අපිට හම්බෙනවා කැමරා කියලා මොඩ් එකක්. ඒක ෆෝන් එක කනෙක්ට් කරලා තියෙද්දි මේක ක්ලික් කරලා ෆෝන් එකෙන් ෆොටෝ අදින විදිහට හදාගන්න පුළුවන්. දැන් නම් මම කනෙක්ට් කරලා නැහැ ෆෝන් එකට. ඊට පස්සේ තියලා තියෙනවා ෆෝන් බුක් කියලා එකක්. මේක අපිට ඕනිම කියන්නේ වැදගත්ම කට්ටියගේ ෆෝන් නම්බර් කීපයක් සේව් කරලා තියාගන්න පුළුවන්. ෆෝන් එක කනෙක්ට් කරලා තියෙද්දි කෝල් ගන්න පුළුවන් විදිහට. රනින් බයික් රයිඩින් ඒ වගේ කීපයක්ම ස්පෝර්ට් මොඩ් දීලා තියෙනවා. ඒක ඔන් කරලා බලමු අපි. ඒ විදිහට තමයි ඒක පෙන්වන්නේ. අපි ළඟට කැල්කියුලේටර් එක ගාවට. ඒකෙත් හොඳ ටච් කරන්න පුළුවන් ලේසි විදිහට කැල්කියුලේටර් එකට දීලා තිනවා. හරිම ඊසි විදිහට. ඒක හරියට වදිනවා. හොඳ ටච් වෙන ස්ක්‍රීන් එකක් තියෙනවා. ඊට පස්සේ බ්ලඩ් ප්‍රෙෂර්. මේක මම හිතන්නේ LED බ්ලින්ක් වෙනවා. රෙඩ් කලර් LED බ්ලින්ක් වෙනවා අපිට පේනවා. මේක නම් guys හරියටම වදින එකක් නෙමෙයි. මේක දීලා තියෙන නිකන් normal වදින එකක්. මේකේ health tricycle එක නම් හරියටම වැඩ කරනවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද අවිදිනකොට ඒක වැඩි වෙනවා පේනවා. ඊළඟට අපි යමු කැලෙන්ඩර් එක පැත්තට. ඒක අපිට ක්ලියර් විදිහට හරිම සිම්පල් විදිහට ඩේට් එකයි ඒ සේරම බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි ඒකේ නම් තියෙන්නේ. health tricycle එක WhatsApp රීසෙට් කරන්න පුළුවන් ඔප්ෂන් එක අපිට එතනින් දීලා තියෙනවා. මිලියම්පියර් 240 විතර බැටරි කැපැසිටි එකක් අපිට මේකේ හම්බෙනවා. මේ උපරිම දවස් 4ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාවිච්චි කරොත් charge කරන්නත් හරිම පහසුයි. මැග්නට් එකකින් charge කරන්න තියෙන එක. හොඳ ඩියුරබිලිටි එකක් තියෙන කවර් එකක් දීලා තියෙනවා. ඒ ගමන් අපිට ඇලුමිනියම් කේස් එකක් අපිට දීලා තියෙනවා. පවර් බටන් එකකුයි බෑක් බටන් එකකුයි ඒක කරකවන්නත් පුළුවන් බෑක් බටන් එක. ඊට පස්සේ දීලා තියෙනවා අල්ට්‍රා ඇලුමිනියම් සෙරමික් කේස් ECG heart rate bluetooth waterproof කියලා දීලා තියෙනවා. අපි ඒක අන්තිමට බලමු waterproof ද කියලා. එතකන් ඕගොල්ලෝ වීඩියෝ එකේ දිගටම මාත් එක්ක ඉන්න. watch face එක අපිට බෙඩ් ලෑම්ප් එකක් විදිහට ඒක දීලා තියෙනවා. ඒක අපිට කැමති නම් ඔෆ් කරගන්නත් පුළුවන් කෙලින්ම ස්ක්‍රීන් එක ඔෆ් වෙන විදිහට. අපි එහෙනම් බලමු වීඩියෝ එකේ අන්තිම වැදගත්ම කොටස. මේක waterproof-ද එහෙම නැත්නම් waterproof නැද්ද? මේක ඇවිල්ලා තියෙන IP67 කියන රේට් එක. ඒක සාමාන්‍යයෙන් ෆෝන් වලට තියෙන ඒ ගාන වගේ තමයි 68. උන් අපි එහෙනම් දාලා බලමු. මම හිතනවා guys මේක waterproof කියලා. මොකද waterproof කියලා අර ගහලා තිබ්බා පිටිපස්සේ. තාම නම් මොනවත් උන්නේ නැහැ අවුලක්. මේකේ තාම ස්ක්‍රීන් එක ඔන් එකේ නම් තියෙනවා. හැබැයි වතුරේදී ටච් නම් වෙන්නේ නැහැ. සාමාන්‍ය කොහොමද ඩිස්ප්ලේ වතුරේදී ටච් වෙන්නේ නැහැ. අපි ඒක උඩට අරගෙන බලමු. පවර් බටන් එහෙම නම් වැඩ කරනවා හොඳට. සාමාන්‍යයෙන් බටන් එකත් කරගුවම watch faces ටික මාරු වෙනවා. තාම නම් අවුලක් ගියේ නැහැ. අපි ඒක නම් එළියට ගත්තා. ඩිස්ප්ලේ එක වතුර උඩ තියෙද්දිත් වැඩ කරා හොඳට. ටච් එක හොඳට වෙනවා. හොඳට ටච් එක නම් තියෙනවා. අවුලක් නම් ගිහිල්ලා නැහැ හැබැයි. බජට් එකට හරියන්න වොච් හොයන කට්ටියට ගැලපෙන වොච් එකක් තමයි මම අද ගෙනාවේ. මේක waterproof කියලාත් අපි එහෙනම් බලාගත්තා දැන්. ඔයාලට අද මම ගෙනාපු වීඩියෝ එකේ මොකක්ම හරි ප්‍රයෝජනයක් තිබ්බනම් ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඔයා හිතන දේ කමෙන්ට් කරන් යන්න. ඔයා අද නම් මේ මාත් එක්ක channel එකත් එක්ක එකතු වුණේ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. මේ වගේ තවත් ටෙක්නිකල් රිවිව් එකකින් හෝ අන්බොක්සිං වීඩියෝ එකකින් ආයි අපි හම්බෙමු.